අද 2026 අවුරුද්දේ ජනවාරි 3 වෙනිදා හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි අපි පහනින් පහනක් දැල්වමු එළියෙන් සිනහව දැකගමු කියන අපේ අධ්‍යාපනික සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන විදිහට 2025 වර්ෂයේ ලංකාවට බලපෑ දිට්වා සුලිකුණාටුවෙන් පීඩාවටපත් අපේම සහෝදර ජනතාවගේ පවුල්වල දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ ලබා දෙන්න තීරණය කළා. ලංකාව වගේම ලෝකයේ තවත් රටවල් වල ඉඳන් හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන හිත් තියෙන බොහෝ පිරිසකගේ සහයෝගයෙන් මෙවර නායෑම් නිසා දැඩි පීඩාවට ලක් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ කොහවල ගමේ ගම් අතුරින් ආපදාවට ලක් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව බඹරේවසම ගමේ පාසල් දරුවන් රැසකට 2026 පාසල් වර්ෂයට අදාළ පොත්පත් ලබා දෙන අපි තීරණය කළා. අපි මුලින්ම ගියේ ගම්පොළට. ගම්පොළ 12 භාගේ පාරේ හම්බෙන කොහොවල කියන ගමේ ශ්‍රී ප්‍රියදර්ශනාරාම පන්සලට. මේ ගම සබරගමු පළාතට මායිම්ව මධ්‍යම පළාතේ කඳු මුදුනක පිහිටි සුන්දර ගමක්. ඒ දිට්වා සුලිකුණාටුවෙන් නායම් අනතුරු රසකට මේ ගම් වාසීන්ට මුහුණ පාන සිද්ධ වෙලා තිබුණා. බොහෝමයක් පවුල් වලට තමන්ගේ නිවාස අහිමි වෙලා තිබුණා වගේම නිවාසවලින් වහාම ඉවත් වෙන්න උපදෙස් ලැබිලා තිබුණා. අපි ඒ දරුවන්ට තෑගි අරගෙන ගිය වාහනේ අතරමඟදී කාර්මික දෝෂයකට ලක් වුණ නිසා නොසිතූ විදිහේ වෙලාවක් ප්‍රමාද වෙන්න අපට සිද්ධ වුණා. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ, දහම් පාසල් ගුරු මණ්ඩලය, දෙමව්පියන්, පාසල් දරුවන් සහ පොහොය දිනයක් නිසා සිල් සමාදන් වෙන්න පැමිණ සිටි පිරිස් අපි එනකම් රැඳී සිටියා. අදනම් කරගෙන අපේ අනිකුත් ප්‍රදේශවල වගේම අපේ ගම්මානයත් විශාල තරජනයකට ලක් වුණා. නායම් නාමක් සිද්ධ වෙලා හෙල්පින් හෑන්ඩ් කමියුනිටි ඒ සංවිධානයේ අපේ ඉසුරු චතුරංග මහත්මයා එතුමා තමයි ඉසුරු චතුරංග මහත්මයා. ඉතින් මේ කටයුත්ත මුලින් ඉඳලම මගෙත් එක්ක දුරකථනයේ සංවිධානය කරගන්නට යෙදුණා. ඊගාවට අද සම්බන්ධ වෙනවා හිරන්දිකා මදුමාලී මහත්මිය, ඒ වගේම ඉතාසා අතිරණ මහත්මිය, වගේම මයුර ප්‍රනේත් මහත්මයා අද අපිත් එක්ක මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. දැන් තමයි ටිකක් මේ සම්බාකාරයකට මේක සම්බන්ධ පත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොමද ඉතින් කාලයක් යාවි සමහර විට ආවව මේවා යථාර්ථයටපත් වෙන්න. දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ස්වාමින් වහන්සේ විසින් සංවිධානය කර තිබූ උත්සවයකින් අනතුරුව දරුවන් වෙත පොත් බෙදා දීම සිදු කළ අතර ඉතා සංවේදී ස්තුති කතාවක් සිදු කරනු ලැබුවේ නායාමේ නිවාස අහිමි වුණු එම දහම් පාසලේ මේ ඉගෙනුම ලබන දැරියක් විසින්. මෙහෙම හිටගෙන කතා කරාට අද මගේ ගෙදරත් මට නෑ. ඒ වගේ වෙලාවක අපේ බලන්නාව ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අද අපිට තෑගි ගෙනාව මගේ නංගිලා මල්ලිලාට, ඒ වගේම අපිට තෑගි ගෙනාවු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපිට මේ වගේ වේසනයක් කරලා තියෙද්දි අපේ පන්සලේ අපේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඔබට දෙහිවින්ම ස්තුතියි. ඒ වගේම තමයි අද වෙනකොට අපේ ගමේ ගොඩක් කට්ටියට නිවාස හිමි වෙලා තියෙනවා. ඒ වගේම අපිට ඉස්කෝලේ යන්න හරියට පාරක්වත් නැහැ. ඒ වගේ වෙලාවක අපේ ගම ගොඩක් දුෂ්කර ගමක්. කවුරුත් හරියට අහලවත් නැති ගමක්. ඉතින් ඒ වගේ ගමකට ඇවිල්ලා අපිට මේ විදිහට උදව් කරාට ගොඩක් ස්තුතියි. අවසාන වශයෙන් අප පන්සලේ ප්‍රධානාචාර්ය හාමුදුරන් වහන්සේ දෙනමටත් ඒ වගේම ගුරු මණ්ඩලයටත් ඔයාලා අද අපිව බලන්නා නිර්වාණ මණ්ඩලයේ හැමෝටම ඒ වගේම මගේ සහෝදර සහෝදරියන්ටත් දෙහිවින්ම ස්තුතියි. අපි ආයෙත් නැගිටිමු. අපි ආයෙත් නැගිටලා කලින් හිටියා වගේම හදමු. ආයෙත් දහම් පාසල් යමු. ආයෙත් ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යමු. හැබැයි ආයෙත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ මම ජීවිතේ කවදාවත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. අපි ආයෙත් නැගිටිමු. හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි කියන සමාජ සේවා සංවිධානය නියෝජනය කරමින් තමයි අද මෙතෙන්ට ආවේ. පහුගිය දවස්වල තිබිච්ච යහපත් කාලගුණයත් එක්ක රටේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැන අපි දැක්කා. අපි ඒ ගැන හොයලා බලනකොට
මේ පළාතට ගොඩක් උදව් කරපු සචින් මේ අපේ සහෝදරයෙක් මිත්‍රෙක් ඉන්නවා. එයා තමයි මේ වගේ දුෂ්කරතාවයකට පත් වෙච්ච මෙහෙම ගමක් තියෙනවා. මේ අපේ ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් ගොඩක් කැපකිරීම කළා. මාසෙ වෙලා ඒ ගමේ ජනතාවට දරුවන්ට මේ විදිහට උදව් කරනවා කියලා පණිවිඩය කිව්වේ. පොඩි කාලයක් ඇතුළත අපේ අනිත් යාළුවොත් එක්ක කතා බහ කරගෙන එකතු කරගත්ත දේවල් තමයි අද අපේ දරුවන්ට අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපේ අරමුණ වෙන්නේ මේ දරුවෝ මොන තරම් ප්‍රශ්න ආවත් සුබාදහමේ දිනදා ජීවත් වෙනකොට තියෙන ආර්ථික සමාජීය ප්‍රශ්න කොහොම වුණත් හොඳට ඉගෙන ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඉගෙන ගත්තොත් මේ දරුවන්ට හෙට දවසේ ලස්සන අනාගතයක් කියේ කියන එක අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය පෙරදරි කරගෙන අපේ අනිත් එකතු කරගත්ත මේ සහෝදර කණ්ඩායමේ ශක්තියත් එකතු කරගෙන තමයි අද අපි මෙතෙන්ට ආවේ. ඉතින් ගොඩක් සතුටුයි මේව ඔයගොල්ලෝ දැක්කහම හොඳට ඉගෙනගෙන මේ රටේ හොඳ පුරවැසියෝ වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔය හැමෝටම අපි සුබ පතනවා. පොත් තියනවා ලබන අවුරුද්දේ ඉස්කෝලේ අලුත් වසරවල් වලට ඔයගොල්ලෝ යනවා. හැමදේම අලුතෙන් පටන් ගන්න. කිසිම දෙයක් සිද්ධ වෙච්ච දේවල් සහ නැති වෙච්ච දේවල් ගැන දැන් තේරුමක් නැහැ හිතලා ඉදිරියට කරන්න පුළුවන් දේ හරියට කරන්න. එතකොට ඕගොල්ලන්ට හොඳ අනාගතයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි මීළඟට යන්න සූදානම් වෙලා හිටියේ රාජාංගනීය ජලාශයේ කලාවය ආශ්‍රිතව ගම් අතුර තත්ත්වයන්ට මුහුණ දුන්න ගිරිබාව බඹරේ වසම ගමට. අපි ගමන් ගත්ත වාහනේ ඇතිවුණු කාර්මික දෝෂයට අවශ්‍ය අලුත් වැඩියා කටයුතු නිසා අපේ ගමන පැය 6ක් වගේ ප්‍රමාද වුණා. නමුත් බඹරේ ගමේ දරුවන්ව අපට සම්බන්ධ කරලා දුන්න දිනෝෂි සහෝදරිය එක්ක මුලින් කතා කරගත්ත වෙලාව වෙනස් වුණත් කොහොම හරි අපි රෑ 10 වෙනකොට බඹරේ ගමට ළඟා වුණා. කියන්න මුලින්ම අපි හෙල්පින් හෑන්ඩ්ස් කමියුනිටි එක මේ සත්කාරය කරන්න ගොඩාක් අපි පිටිපස්සේ කට්ටිය තව සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ කට්ටියගේ ශක්තිය එක්ක තමයි අපි අද මෙතෙන්ට ඇවිල්ලා ඔයාලව හම්බෙලා මේ පාසල් උපකරණ පොත්පත් බෙදලා දෙන්නට ආවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගනී කියලා. හොඳට ඉගෙනගෙන හොඳ පුරවැසියෝ විදියට රටට සේවයක් කරයි කියන එක බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි සහ අපි සමා වෙන්න කියලා ඉල්ලනවා. අපි වෙනුවෙන් ගොඩක් වෙලා බලන් හිටියට අපි බලාපොරොත්තු වෙන්නේ හැමෝටම මේ වෙනම අපි ගෙන අපිට ඇගි ටික දෙන්න. අපි සංකේතාත්මක විදිහට මෙතන මේ ඇගි ටික අපි ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරලා මේ දෙන්නේ. දිනු සහෝදරියයි ප්‍රින්සිපල් මැඩම් මේ කට්ටිය එකතු වෙලා ඔයගොල්ලන්ට වෙන මේ ටික සකස් කරලා දෙයි. අපේ ප්‍රමාදයේ හේතුවෙන් අපි අරන් ගිය තෑගි මේ දරුවන් අතර ඒ මොහොතේම බෙදලා දෙන්න නොහැකි නිසා අපි එනතෙක් රැඳී සිටි පිරිස සමග සුහද පිළිසඳරකින් පසු දරුවන් වෙත සංකේතාත්මකව පොත් බාර දී ගමේ පාසලේ විදුහල්පතිනියට සහ දිනුෂ සහෝදරිය වෙත පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ වගකීම බාර දෙනු ලැබුවා. දුර ප්‍රමාණයක ඉන්නලා අපේ දරුවන්ගේ දුක බලලා දුක දන්නා පිරිසක් වශයෙන් අපේ දරුවන්ගේ දුක බලලා අද දින මේ ස්ථානයට පැමිණුණ මේ සත්කාරක කණ්ඩායම මම හිතන්නේ අපේ මගේ හිතවත් සහෝදරියගේ දියණියගේ හිතවත් යාළුවන් පිරිසක් ඇවිත් තියෙන්නේ මේ දරුවන් වෙනුවෙන් හා දෙමාපියන් සියලු දෙනා වෙනුවෙන් මාගේ ආදරණීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන අතර එයාලගේ කිසිදු කරදරයක් නැතුව අද දින ගමන අවසන් කරන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න වැරදුනා ප්‍රාර්ථනා කරනවා. හොඳට කාපට් එකක් දාලා දුන්න පාරක් ඔය කාපට් එක ගැලවිලා ඉන්නේ. ගම්වතුරින් අවදන් වෙච්ච අපේ සහෝදර ඉතිරිලාගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනයේ නැකාසිදු වණ්ඩ ඒ කරන සත්කාරය වෙනුවෙන් ඒගොල්ලෝ යම් ත්‍යාගයක් වශයෙන් ආධාරයක් වශයෙන් ගෙනලා තියෙනවා යම් පොත් ප්‍රමාණයක්. ඒක දැන් අපිට අද මේ වෙලාවේ ඒ විලා දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේක මේ ටීචර් එක එකතු වෙලා ඒක පොත් එක අවශ්‍ය වසරවල වලට වෙන් කරලා ලබා දෙන්න කටයුතු කරනවා. පහුගිය කාලේ ලංකාවේ ඇතිවෙච්ච අයහපත් කාලගුණයත් එක්ක අපේම මිනිස්සු ගොඩාක් දුක් කරදර වලටපත් වුණා. ඉතින් අපි සමාජ සේවා සංවිධානයක් විදිහට තීරණය කරා අපිට කරන්න පුළුවන් උපරිම දෙයක් එහෙම මිනිස්සු වෙනුවෙන් අපි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව අපි හොයලා බැලුවා අපිට කොයි විදිහටද අපේම
සහෝදර ජනතාවට අපේ දරුදරියන්ට සේවයක් උදව්වක් කරන්න කියන එක. එතකොට අපේ දිනෝෂි මේ ගමේ අපිත් එක්ක ඉගෙන ගත්ත අපේ සහෝදරියා අපේ යාළුවෙක්. ඉතින් අපි අහලා බලලා කොහොමද අපේ මොනවද කෙරෙන්න ඕන කියන විස්තර ටික කතා කරගත්තාම අපිට අද මේ මෙතනට එන්න මේ මඟ පෙන්නුවේ දිනෝෂි. එතකොට අපි මේ විස්තර ටික දැනගත්තේ දිනෝෂිගෙන් මෙහෙම දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ දරුවන්ගේ පවුල් වලට ඒ දරුවන්ගේ අධ්‍යාපනයට ගොඩක් කරදර වෙලා තියෙනවා ගම් වතුර තත්ත්වයේ හින්න කියන එක ගැන දැනගත්තා. ඊට පස්සේ ටික දවසක් ඇතුළත අපිට පුළුවන් වුණා අපිත් එක්ක එකතු වෙලා ඉන්න තවත් බොහෝ පිරිසක් ඉන්නවා. දැන් අපි අද මෙතන 4 දෙනා ඉන්නේ. ඒ වුණාට අපි දන්න අඳුරන අපේ සංගමයට සම්බන්ධ වෙලා වැඩ කරන මේ මිනිස්සු වෙනුවෙන් තවදුරටත් කැප වෙන්න බලාගෙන එයාලා මහන්සි වෙන බොහෝම පිරිසක් ඉන්නවා. ඒ හැමෝම එකතු කරගෙන අපි මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මේ 2026 අවුරුද්දේ අලුත් පාසල් වාරය වෙනුවෙන් අපි එකතු කරගත්ත ටැගි මේ දරුවන්ට අරගෙන ආවා. ඉතින් අද දවස ගැන කියනවා නම් අද අපි මේ වගේම තවත් එක වැඩසටහනකට ගියා ගම්පල. ඒකට මේ ගම්පල ප්‍රදේශයේ නාය ගිහිල්ලා ගොඩක් කරදර වෙච්ච ගම්මාන තිබුණේ. එතකොට එතෙන්දී ඇතිවෙච්ච අපේ ආපු වාහනේ ඇතිවෙච්ච කාර්මික දෝෂයක් හින්දා අපිට සෑහෙන පරක් වුණා. ඉතින් මම සමාව ඉල්ලනවා මේ හැමෝගෙම අපි මෙහෙට එනකොට ඔයගොල්ලෝ ගොඩාක් වෙලා අපි එනකම් බලන් හිටියා. අපිට අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙන බලාගෙන හිටියා. ඉතින් දරුවෝ නිදිමරාගෙන හිටිය ගැන අපි සමාව ඉල්ලනවා පළමුවෙන්ම. නමුත් අපි කොහොම හරි දේවල් හදාගෙන මේ දරුවෝ වෙනුවෙන් අපි අද ආවේ. හැමදේම එකතු කරගෙන ආවේ මේ දරුවන්ගේ අධ්‍යාපනයට අපෙන් කරන්න පුළුවන් උපරිම දේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ අපිට පුළුවන් උපරිම දේ කරලා මේ දරුවන්ගේ අනාගතයේ දවසක් ලස්සන දවසක් වෙන්න ඕනි කියලා අපේ ප්‍රාර්ථනාව තියෙන හින්දා. මොකද ඉගෙන ගත්තොත් තමයි ඉස්සරහට රටේ හොඳ පුරවැසියෙක් විදිහට හොඳ කෙලින් තියාගෙන ඒ දේවල් වලට ජීවිතේ එන ප්‍රශ්න වලට සමාජ ජීවත් වෙද්දී මූණ දීලා හරියට මූණ දීලා නිවැරදි මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉන්න කෙනෙක් අපි විශ්වාස කරනවා. ඒකට අපි කරන මේ පොඩි අත්උදව්වක් අපි දෙන මේ සහයෝගයක් තමයි මේක. ඉතින් අපිට සතුටුයි මෙහෙම උදව්වක් කරන්න හම්බෙච්ච එක ගැන. ඔයාලට අපි helping hands community විදිහට ඒ වෙනුවෙන් හැමෝම වෙනුවෙන් මම අද ඔයාලගෙන් ඉල්ලනවා එක ඉල්ලීමක්. ඒ තමයි මේ දේවල් මේ සහයෝගය හයියකට අරගෙන ඔයාලගේ ඉගෙනීම් කටයුතු හොඳට සාර්ථකව කරගන්න කියන එක. ඒත් එක්කම සාර්ථකව කරගෙන යහපත් පුරවැසි විදිහට රටේ ඉස්සරහට ජීවත් වෙන්න කියන එක ආදරයෙන් ඉල්ලා සිටිනවා. දිනෝෂි සහෝදරිය විසින් පාසල් උපකරණ ඒ දරුවන් අතරේ බෙදා දීම සංවිධානය කර නිසි ලෙස සිදු කරනු ලැබුවා. ලස්සන දවස් එන්නේ නැහැ. එන දවස් අපි තමයි ලස්සන කරගන්න ඕනි. Helping Hands community අපි විසින් සිදු කරන බොහෝමයක් සමාජ සත්කාර අතර අපේ රටේ අධ්‍යාපනයේ නගා සිටුවීම උදෙසා සිදු කළ මේ සත්කාරයේ දවසේ අපේ ගමනට බොහෝ ගැටලු බාධා පැමිණියත් අපි හැමෝම අපේ ගමන අවසානයේ මල් කැකුළුවන් දූපුතුන්ගේ මුවකට නැගුණු බලාපොරොත්තුවේ සිනහව දැක්කා. නායකගේ මහා කඳුවලට වඩා ශක්තිමත් වූත් බොර වූ කුරිරු ගම් වතුර මෙන් නොවි පැහැදිලි සිහිල් දියපිරි හදවතක් ඇත්තා වූත් උගත් යහපත් මතු පරපුරක් බිහි කිරීමට හැකි සුළු හෝ උපකාරයක් අපේ රටේ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් කිරීමට හැකි වේයයි බලාපොරොත්තුව අපි හැමදෙනාගේම හිත්වල පිරී තිබුණා. ඒ සියලු බලාපොරොත්තු යථාර්ථයක් කර ගැනීමට හැකි වුණේ Helping Hands community සමග එක් වී සිටින ඔබ සියලු දෙනාගේ ශක්තිය සහ වටිනා පරිත්‍යාගයන් නිසා. ඔබ සමගී ඒ වටිනා සහයෝගය වෙනුවෙන් Helping Hands community අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටින අතර ඉදිරියටත් අප සිදු කරන මෙවන් සමාජ සත්කාර සමගින් එක් වී අපේම රටේ අපේම මිනිසුන් වෙනුවෙන් සිනහවක් රැගෙන යාමට ශක්තියක් වන්නයි ආදරයෙන් ඉල්ලා සිටිනවා. Helping Hands community මනුස්සකම ඇවිසිල්ල.